සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ශිෂ්‍යත්ව පොඩිත්තන් වෙනුවෙන් සැකසුණු වීඩියෝ මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක. අදත් සුපුරුදු පරිදි විෂය නිර්දේශානුකූල ප්‍රශ්න 15කින් මේ වීඩියෝ එක සමන්විතයි. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. මේ ශිෂ්‍යත්ව පොඩිත්තන්ට අත්වැලක් part 2. ජලජ ශාකයක් වන්නේ කුමක්ද? ජපන් ජබර. දමිළ ජාතිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර වර්ගයක් නොවන්නේ මින් කුමක්ද? පාන්. ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කළේ කවුරුන්ද? ආනන්ද සමරකෝන් මහතා. රාත්‍රී කාලයේදී පමණක් පිපෙන මල් අඩංගු පිළිතුර තෝරන්න. ඇටේරියා, සේපාලිකා සහ රෑ කුමාරි. මෙම පත්‍රය හඳුනා ගන්න. මඤ්ඤොක්කා. ඖෂධ පැලෑටියකි. පොල්පලා. නගුල භාවිතා කරන්නේ කුමන කර්මාන්තයක් සඳහාද? ගොවි තැන් කිරීමට. අතු කැබලි සිටුවීමෙන් පැල ලබාගත හැකි භෝග වර්ගය කුමක්ද? මඤ්ඤොක්කා. ශාකයකට මල් වලින් නැති ප්‍රධානම ප්‍රයෝජනය කුමක්ද? වර්ගයා බෝ කිරීමට. අවුරුද්ද පුරාම මල් පිපෙන ශාකයකි. අරලිය. රූපයෙන් දැක්වෙන උපකරණය කුමක්ද? යතු කැටය. පොතක ඇති කුඩා අකුරු ලොකු කර බැලීමට යොදා ගන්නා උපකරණය කුමක්ද? අත්කාචය. පහත උපකරණ භාවිතා කරන පුද්ගලයන් පිළිවෙලින් නම් කරන්න. වඩු කාර්මිකයා, පෙදරේරුවා, ගොවියා, විදුලි කාර්මිකයා. ඔලිම්පික් කොඩියේ එකිනෙකට සම්බන්ධ වී ඇති රවුම් ගණන කීයද? 5යි. මෙම මාර්ග සංඥාවෙන් දක්වන්නේ කුමක්ද?
අධිකයන් මාරුවන ස්ථානය. අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදිය හැකි රෝගයකි. නිවැරදි පිළිතුර පහලින් කමෙන්ට් කරන්න. දැනුමයි ලෝකයයි අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ වීඩියෝ නරඹන්න. තවත් වීඩියෝවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.